හරි. අපි දැන් යමු මේ ධාරා විද්‍යුතයේ තියෙන හරි ලස්සන සම්බන්ධයකට. ඒක තමා Y delta transmission එක. Y delta transmission එක. ඔය කියන්නේ Y අකුරේ හැඩයට තියෙන ප්‍රතිරෝධ තුනක් සහ ඩෙල්ටා හැඩයට තියෙන ප්‍රතිරෝධ තුනක් එකිනෙකට සම්බන්ධ කරන විදිහක් ගැන. දැන් මේ y අකුරේ හැඩය තියෙනවා ඩෙල්ටා හැඩය තියෙනවා. මේකේ මෙන්න මේ ලක්ෂ්‍ය දෙක මම ගන්නම් A B මේ ලක්ෂ්‍යය ගන්නම් C කියලා. ඒතකොට මේ ඩෙල්ටා හැඩයේ තියෙන මෙයාගෙත් මේ ලක්ෂ්‍ය මම මේකට අනුරූපව මෙයා A මෙතන B මෙතන C කියලා ගන්නවා. ඒතකොට මේ y හැඩයට තියෙන එක්කෙනාගේ ප්‍රතිරෝධ ගන්නවා සිම්පල් අකුරු වලින් සිම්පල් R1 සිම්පල් R2 සිම්පල් R3 කියලා. ඩෙල්ටා හැඩයේ තියෙන එකෙන් මම ගන්නවා කැපිටල් අකුරු කැපිටල් R1 කැපිටල් R2 කැපිටල් R3 කියලා. දැන් මෙයා වෙනුවට මෙයා යොදන්නත් එයා වෙනුවට මෙයා යොදන්න. මේක දෙපැත්තටම හරියනවා. එතකොට සිම්පල් R1 ලා ගයන් R2 R3 වල ගයන් කැපිටල් R1 R2 R3 වල ගයන් වලින් ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන් විදිහක් හොයාගන්නයි යන්නේ. හරි. දැන් අපි ඉස්සෙල්ලාම සලකනවා මෙතන මේ y හැඩේ A සහ C අතර සමකය. A සහ C අතර සමකය ගන්නදී A වලින් කරන්ට් එක ඇතුළට යවුවොත් C වලින් එළියට එන්න ඕනේ. එහෙනම් B ලක්ෂ්‍ය ඉවත් කරනවා. A සහ C අතර සමකය ගන්නදී B ඉවත් වෙලා යනවා. එතකොට මට එනවා A සහ C අතර සමකය AC අතර සමකය. AC අතර සමකය මට එනවා R1 ධන R3 කියලා. AC අතර සමකය. මෙතනත් දැන් මේ AC අතර සමකයම මෙතනත් A සහ C අතර සමකය පිහිටන්න ඕනේ. එහෙනම් මෙතන A හා C අතර සමකය AC අතර මෙතන සමකය මම ගන්නවා. මෙතන සමකය පුතේ මේ බලන්න. මේ A වලින් ධාරාව යවුවාම A වලින් යන ධාරාව මේ පැත්තටත් බෙදෙනවා මෙහාටත් බෙදෙනවා. මෙහෙට යන ධාරාව මෙහෙම ගිහිල්ලා මෙහෙම එනවා. ඒතර මේ දෙන්න ශ්‍රේණිගතයි. ඒ ශ්‍රේණිගත දෙන්නට මෙයා සමාන්තරගතයි. R1 R2 ශ්‍රේණිගතයි. ඒකට R3 සමාන්තරගතයි. එතකොට මේගොල්ලන්ගේ සමකය එක බෙදීම R0 කියලා ගත්තොත් මට ඔක ලියන්න පුළුවන් එක බෙදීම R3 ධන එක බෙදීම R1 ධන R2 කියලා. ඒතර මේක පොඩි සුළු කිරීමක් කළොත් එක බෙදීම R0 කියන සමකය සමාන වෙනවා R3 වතාවක් R1 ධන R2 බෙදීම මෙතන හරේ ලවේ ඉන්නවා R1 ධන R2 ධන R3. දැන් මේ පරස්පරයේ ඉන්නේ එහෙනම් R0 ගත්තොත් R3 වතාවක් R1 ධන R2 බෙදනවා R1 ධන R2 ධන R3 වලින්. මම ඒ R1 ධන R2 R3 වලට ලියන්නම් සිග්මා R කියලා. මේ AC අතර සමකයම තමයි මෙතන AC අතර සමකයක්. එහෙනම් මේ දෙන්න සම්බන්ධයෙන් මේ දෙන්න සම්බන්ධ කරලා මට පළවෙනි සමීකරණය ලියන්න පුළුවන් R1 ධන R3 සමාන වෙනවා R3 වතාවක් R1 ධන R2 බෙදීම සිග්මා R කියලා. ඔය සිග්මා R කියලා ගත්තේ පුතේ R1 ධන R2 ධන R3 තුන් දෙනාගේ එකතුව. ඔන්න මට ආපු පළවෙනි සමීකරණය. මේ මට ආපු පළවෙනි සමීකරණය. ඔය විදිහට මම දැන් ගන්නවා AB අතර සමකය. AB අතර සමකය. AB අතර සමකය. මෙයාගෙන් AB අතර සමකය A වලින් ධාරාව යවලා B වලින් එළියට ගද්දී C හරහා ධාරාව යන්නේ. මෙයා අයින් වෙනවා R1 ධන R2. මෙතන සමකය වෙනවා R1 ධන R2.
මේ පැත්තෙන් AB අතර සමකය මම ගත්තොත් එක බෙදීම R ඩෑෂ් කියලා මේක මට ලියන්න පුළුවන් AB අතර සමකය මේ බලන්න එතනින් ධාරාව යවුවාම මේ පැත්තෙන් එක කොටසක් ගිහිල්ලා මෙතෙන්ට එනවා එළියට යන්න මේක දිග යනවා මේ දෙන්න ශ්‍රේණිගතයි ඒ ශ්‍රේණිගත දෙන්නට මෙයා සමාන්තරගතයි එහෙනම් එක බෙදීම R1 ධන එක බෙදීම R2 ධන R3 මේක පොඩ්ඩක් සුළු කළොත් එක බෙදීම R ඩෑෂ් සමාන වෙනවා R1 වතාවක් R2 ධන R3 මෙතන එනවා R1 ධන R2 ධන R3 කියලා මේක පරස්පරය ගත්තාම R ඩෑෂ් එනවා R1 වතාවක් R2 ධන R3 බෙදීම සිග්මා R කියලා සිග්මා R කියලා දැන් එතකොට මෙන්න මේ කොටසයි මෙයයි එකම AB අතර සමකය මේ දෙන්න එකම AB අතර සමකය එහෙනම් මට දැන් ලියන්න පුළුවන් ඊළඟ සම්බන්ධතාවය R1 ධන R2 සමාන වෙනවා R1 වතාවක් R2 ධන R3 බෙදීම සිග්මා R කියලා මෙයා අංක 2 දැන් මම ගත්තා AC අතර සමකය ගත්තා AB අතර සමකය ගත්තා දැන් BC අතර සමකය ගන්න එහෙනම් BC අතර සමකය BC අතර සමකය මෙතන පුතේ BC අතර සමකය B වලින් ධාරාව එවලා C වලින් එළියට ගන්නෙ එහෙනම් BC අතර සමකය ගන්න. ඉතින් මේ R1 ඉවත් වෙලා යනවා R2 ධන R3 R2 ධන R3 එතකොට මෙයාගෙන් මේ පැත්තෙන් සමකය ගන්නවා මෙයාගේ සමකය BC අතර BC අතර සමකය මම ගන්නවා මෙතන BC අතර සමකය ගන්නවා R ඩබල් ඩෑෂ් කියලා ගන්නම් එක බෙදීම R ඩබල් ඩෑෂ් සමානයි BC අතර B වලින් ධාරාව වෙලා C වලින් එළියට ගනිද්දී මෙහෙම ශ්‍රේණිගතව ගියා මෙයාට මේ ශ්‍රේණිගත කියන්නේ මෙයා සමාන්තරගතයි එක බෙදීම R2 ධන එක බෙදීම R1 ධන R3 මෙතන එතකොට R ඩබල් ඩෑෂ් එක බෙදීම R ඩබල් ඩෑෂ් සමාන වෙනවා R1 ධන R2 ධන R3 බෙදීම කුඩා පොදු ගුණාකාරේ R2 වතාවක් R1 ධන R3 කියලා. මෙතනින් R ඩබල් ඩෑෂ් උක්ත කරගන්න පුළුවන් සිග්මා R යට ඉද්දී R2 වතාවක් R1 ධන R3 කියලා. දැන් එතකොට මෙන්න මේ කොටස සහ මෙන්න මේ කොටස එකම BC අතර සමකය. ඒක නිසා මේ දෙන්න සමාන වෙනවා. ඒකට මට ලියන්න පුළුවන් සමීකරණේ R2 ධන R3 සමාන වෙනවා R2 වතාවක් R1 ධන R3 බෙදීම සිග්මා R කියලා. මෙයා තුන්වෙනි සම්බන්ධතාවය. දැන් මට සමීකරණ තුනක් තියෙනවා. සමගාමී සමීකරණ තුනක් තියෙනවා. එහෙනම් මේ සමගාමී සමීකරණ තුන විසඳලා R1 R2 R3 සිම්පල් අගයන් ගත්තා නම් හරි. පළවෙනි සමීකරණය තමයි R1 ධන R3 සමානයි R3 වතාවක් R1 ධන R2 බෙදනවා පුතේ සිග්මා R වලින් මෙයා පළවෙනි සමීකරණේ R1 ධන R2 සමානයි R1 වතාවක් R2 ධන R3 බෙදනවා සිග්මා R වලින් මෙයා දෙවෙනි සමීකරණේ R2 ධන R3 සමානයි R2 වතාවක් R1 ධන R3 බෙදනවා සිග්මා R වලින් මෙයා තුන්වෙනි සමීකරණය. ওই සමීකරණ තුන විසඳුවා නම් හරි. මේ සමීකරණ තුන විසඳුවා නම් අපිට R1 R2 R3 සිම්පල් කට්ටියගේ අගයන් ගන්න පුළුවන්. පළවෙනි සමීකරණයෙන් R1 ව උක්ත කරලා පළවෙනි සමීකරණයෙන් R1 ව උක්ත කරලා දෙවෙනි සමීකරණයට ආදේශ කරමු. පළවෙනි සමීකරණයෙන් R1 උක්ත කරලා
දෙවැනි සමීකරණයට ආදේශ කරනවා. එතකොට මෙතන R1 උක්ත කරපුවාම R1 වල අගය එනවා R3 වතාවක් R1 ධන R2 බෙදීම සිග්මා R ඍණ R3 කියලා. මෙයා අංක 4 කියලා ගන්න. දැන් අංක 4 දෙකට ආදේශ කරනවා. 4 දෙකට ආදේශ කරනවා. මේ 4න් දෙකට ආදේශ කරපුවාම 4න් දෙකට ආදේශ කරපුවම මෙන්න මෙහෙම එනවා. R1 වෙනුවට ලියනවා R3 වතාවක් R1 ධන R2 බෙදීම සිග්මා R ඍණ R3 ධන මේ සම්පූර්ණ මේ කොටසම ලිව්වේ R1 වෙනුවට අංක 2 ඉන්න ඉතුරු වෙනවා සිම්පල් R2 මෙයා සමාන වෙනවා R1 වතාවක් R2 ධන R3 බෙදීම සිග්මා Rට. දැන් මේක පොඩි සුළු කිරීමක් කළොත් R2 ඍණ R3 සමානයි මෙන්න මේ කොටස එහා පැත්තට යවනවා. සමාන කිරීමෙන් එහා පැත්තට. මේක වරහන් ඉවත් කරලා මම ලියන්නම්. R1 R2 ධන R1 R3 බෙදීම සිග්මා R ඍණ R1 R3 මෙයා වරහන් ඉවත් කරලා එහා පැත්තෙන් ලියනවා ඍණ R2 R3 බෙදීම සිග්මා R. පුතේ මේ කෙලිම එහා පැත්තට වරින් ලකුණෙන් ගුණ කළාමයි ලිව්වේ. එතකොට R2 R3 වලට අගයක් එනවා පොදු සිග්මා R එකක් දෙන්නගෙම කපලා දාන්න පුළුවන් පද ටික කපලා දාමු. මේ ධන R1 R3 ඍණ R1 R3 කැපෙනවා. එතකොට මට ප්‍රකාශනයක් එනවා R1 R2 ඍණ R2 R3 බෙදීම සිග්මා R කියලා. මේක පුතේ මම ගන්නම් පස්වෙනි සමීකරණය කියලා. දැන් මේ පස්වෙනි සමීකරණේ තුන්වෙනි සමීකරණේ බැලුවාම මේ දෙන්න එකතු කළොත් මට සුළු කිරීමක් කරගන්න පුළුවන්. එහෙනම් මම කරන්නේ පස්වෙනි සමීකරණේ තුන්වෙනි සමීකරණේ එකතු කරනවා. එතකොට පුතේ ඍණ R3 ධන R3 කැපිලා යනවා. මෙතන සිම්පල් R ඍණ R3 ධන R3 කැපිලා යනවා. එතකොට R2 ධන R2 දෙකයි සිම්පල් R2 සමාන වෙනවා. මේ පැත්තෙන් එනවා පුතේ R2 වරක් R1 ධන R3 බෙදීම සිග්මා R මෙතනින් මෙයාට එකතු වෙනවා R1 R2 ඍණ R2 R3 බෙදීම සිග්මා R කියලා. එතකොට දෙකයි සිම්පල් R2 වලට අගයක් එනවා R2 R1 ධන R2 R3 ඍණ R1 R2 ඍණ මෙතන ධන පුතේ ධන ඍණ R2 R3 බෙදීම සිග්මා R. මේ බලන්න R1 R2 ධන R1 R2 ධන එතකොට එනවා දෙකයි R2 වලට R1 R2 ඒවා දෙකක් දෙකයි R1 R2 මේ ධන R1 R2 ඍණ R1 R2 R3 R2 R3 කැපිලා යනවා බෙදීම සිග්මා R කියලා. එතකොට දෙකට දෙක කැපිලා යනවා සිග්මා R කියලා කියන්නේ R1 ධන R2 ධන R3 එහෙනම් අර සිම්පල් R2 වලට අගයක් එනවා කැපිටල් R1 කැපිටල් R2 බෙදීම R1 ධන R2 ධන R3 කියලා. දැන් මෙන්න මේ සම්බන්ධතාවය හරි ලස්සන රටාවකටයි පිහිටලා තියෙන්නේ. මේ සම්බන්ධතාව හරි ලස්සන රටාවකට පිහිටලා තියෙන්නේ. දැන් මම ගන්නම් මේ සුළු කිරීම පටන් ගත්ත අපේ රූප සටහන. මේ සුළු කිරීම පටන් ගත්ත අපේ රූප සටහනේ ඉන්නේ මෙන්න මෙහෙම. මේ බලන්න. සුළු කිරීම පටන් ගත්ත අපේ රූප සටහනේ ඉන්නේ සිම්පල් R2. මෙන්න මේ සිම්පල් R2 මෙයාව ඇවිල්ලා තියෙන්නේ කැපිටල්
බලන්න මෙයා වැවිලා තියෙන්නේ මෙන්න මේ ලස්සන හැඩයකට. මොකක්ද ඒ හැඩය? මේ බලන්න. මම ඩෙල්ටා එක ඇතුලෙන් y තිබ්බහම ඩෙල්ටා එක ඇතුලෙන් y තිබ්බහම මේ බලන්න මම මේ රූප සටහන අදිනවා. මෙතන A, මෙතන B, C, මෙයා R1, R2, R3 වුණා. මෙයා ඇතුලේ y වඳිනවා. මේ බලන්න y වඳිනවා. මෙන්න y වඳිනවා අර ඩෙල්ටා ඇතුලේ. එතකොට මට මෙතන එනවා R1, R2, R3. දැන් මේක දිහා බැලුවොත් පේනවා පුතේ R2 වල අගය ආවේ R1 R2 බෙදීම තුන් දෙනාගේ එකතුව. R2 වල අගය ආවේ මේ ප්‍රතිරෝධ දෙපැත්තේ පිහිටන දෙන්නගේ ගුණිතය තුන් දෙනාගේ එකතුවෙන් බෙදලා. එතකොට බලන්න හරි ලස්සන රටාවක් එනවා අපිට. R2 වලට අපිට ආවේ R2 simple R2 ප්‍රතිරෝධ දෙපැත්තේ ඉන්නේ capital R1 R2. ඒ දෙන්නගේ ගුණිතය බෙදලා එකතුයි. එහෙනම් R1 R2 බෙදීම R1 ධන R2 ධන R3. එහෙනම් ওই විදිහටම simple R1 වලට මට ලියන්න පුළුවන්. එයා දෙපැත්තේ ඉන්නේ R1 R3 R3 බෙදනවා R1 ධන R2 ධන R3 ගෙන්. ඊළඟට මම ගන්නවා simple R3 වටේ ඉන්නේ R2 R3 capital R2 R3 බෙදනවා R1 ධන R2 ධන R3 වලින්. එතකොට මෙන්න මේ විදිහට y ප්‍රකාශනයක් ඩෙල්ටා වලට හරවද්දිත් ඩෙල්ටා ප්‍රකාශනයක් y වලට හරවද්දිත් මේ සම්බන්ධතාව ගන්න පුළුවන්. ලේසිම දේ ඩෙල්ටාව y වලට හරවද්දී ඩෙල්ටා y වලට හරවනකොට මොකද කරන්නේ? ප්‍රතිරෝධයේ y ඩෙල්ටා ඇතුලෙන් ඇඳලා ඒ y වල එක ප්‍රතිරෝධයක් පිහිටන අගය බලනවා. එයා දෙපැත්තේ ඉන්න දෙන්න ගුණ කරලා ඒ තුන් දෙනාගේ ඩෙල්ටා වල තුන් දෙනාගේ එකතුවෙන් බෙදනවා. මේ එහෙමයි අපි මේක අරගත්තේ. දැන් බලමු මේකට අදාළ උදාහරණයක් මොකක්ද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා වින්ස්ටන් සේතුව. වින්ස්ටන් සේතුවේ තියෙන්නේ මෙන්න මේ විදිහට. වින්ස්ටන් සේතුව තියෙනවා මේ විදිහට. ඔයගොල්ලෝ දන්නවා වින්ස්ටන් සේතුව පොඩි ප්‍රතිරෝධාගයන් සමාන වීම මත වින්ස්ටන් සේතුවේ ප්‍රතිරෝධවල අගයන් සමාන වීම මත මේ ප්‍රතිරෝධ දෙකක් මේ දෙන්න බෙදෙන අනුපාතය අපි ගත්තොත් මෙයා R1 R2 R3 R4 මෙයා R5 කියලා ගත්තොත් මේ ලක්ෂ දෙක AB කියලා ගමු. පුතේ R1 බෙදීම R2 අනුපාතය R3 බෙදීම R4 අනුපාතයට සමාන වුණොත් මේ මැද තියෙන ප්‍රතිරෝධය ඉවත් කරන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව මෙහෙම තිබුණොත් මෙයා 10යි ඕම් මෙයා 20යි ඕම් මෙයා 30යි ඕම් මෙයා 40යි ඕම් කියලා දැන් මේකට වින්ස්ටන් සේතුව ඇප්ලයි කරන්න බෑ. එතකොට මොකද කරන්නේ? මෙතන තියෙනවා ඩෙල්ටා හැඩයක්. මේ බලන්න ඩෙල්ටා හැඩේ තියෙනවා. මේ ඩෙල්ටා හැඩේ අපි මෙයා ඇතුලේ y හැඩයක් ඇඳ ගන්නවා. මේ ඩෙල්ටා එක ඇතුලේ y හැඩයක් ඇඳ ගන්නවා. එතකොට මෙන්න මේ අගේ මම සිම්පල් R1 R2 R3 කියලා ගත්තොත් මට සිම්පල් R1 ලියන්න පුළුවන් එයා දෙපැත්තේ ඉන්න දෙන්න. මෙතන මේ ප්‍රතිරෝධයගයත් අපි හිතමුකෝ මේ අගයන් දෙන්න ඕනේ අපිට 50යි කියලා. ඕම්. මෙයා දෙපැත්තේ ඉන්න ප්‍රතිරෝධය 10යි 50යි ගුණ කළා. 10යි 50යි ගුණ කළා බෙදනවා ඒ වටේ තුන් දෙනාගේ එකතුවෙන් 50 10 ධන 50 ධන 30. එතකොට මෙතන අගේ එනවා සිම්පල් R1ට 500යි බෙදීම 50යි 60යි 30යි 90යි.
එතකොට 500 බෙදීම 90යි ඕම්, 50 බෙදීම 9යි ඕම්, R1 වර්ගය එනවා 50 බෙදීම 9යි ඕම්, R1 සුළු කරොත් 5.56යි ඕම් කියලා. ඒ කවුද හොයාගත්තේ? R1. ඒ විදිහටම R2, R3 හොයාගන්න පුළුවන්. එතකොට මෙතන එනවා y අවස්ථාව. මේ තුන් දෙනා y අවස්ථාවකට එනවා. එතකොට මේ ඩෙල්ටා විදිහට පිහිටන ප්‍රතිරෝධ තුන y විදිහෙන් ප්‍රතිස්ථාපනය කරපුවාම අපිට ඊළඟට මේ රූප සටහනම එන්නේ මෙන්න මේ විදිහට. එතකොට මෙතනින් එනවා ප්‍රතිරෝධයක් මේ A ලක්ෂය දෙපැත්තට බෙදෙනවා මෙන්න මේ විදිහට. මේ මැද ප්‍රතිරෝධය නැතුව යනවා මේ තුන් දෙනා වෙනුවට ඩෙල්ටා හැඩේ ඉන්න තුන වෙනුවට y හැඩේ තුන දාපු ගමන් ඊට පස්සේ මෙතන ඉතුරු වෙනවා මෙන්න මේ විදිහට සහ මෙතනින් ඉවත් වෙනවා. එතකොට මෙයා R2 විදිහට ගත්තේ simple R1 simple R3 වුණා. මේගොල්ල capital R2 capital R4 විදිහට අරගෙන මේ A සහ B අතර සමකය සුළු කරන්න පුළුවන් මේ පියවරට අනුව. මේ පියවරට අනුව මෙතනින් යාට මෙන්න මේ දෙන්න ශ්‍රේණිගතයි, මේ දෙන්න ශ්‍රේණිගතයි, එයාට මෙයා සමාන්තරගතයි, ඒ සමාන්තරගත එක්කෙනාට මෙයා ශ්‍රේණිගතයි. එතනින් යාට සුළු කරන්න පුළුවන්. හරිද? ඒක ඕගොල්ල කරලා බලන්න.